අනුන්ගේ දැසින් බලන්න එපා තමන්ගේ දැසින් බලන්න. අනුන්ගේ කන් වලින් අහන්න එපා තමන්ගේ කන් දෙකෙන් අහන්න. අනුන්ගේ දැනගැනීම් වලින් දැනගන්න එපා තමන්ගේ දැනීමෙන් දැනගන්න. අනුන්ගේ සිත් වලින් සිතන්න එපා තමන්ගේ සිතෙන් සිතන්න. ඉතින් අපි අපේ ජීවිත දිහා බැලුවන් පස්සේ අපි මේ ගොඩනගාගෙන ඉන්න ලෝකයේ දිහා බැලුවට පස්සේ හොඳට බලන්න අපේ මේ මුළු ලෝකයම වගේම ගොඩනැගිලා තියෙන්නේ ඇත්තටම අපි අත්දැකපු දේවල් වලින් නෙමෙයි. මේක ਸਰව සම්පූර්ණ වශයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ හොඳට බැලුවොත් අපිට වෙනත් අය දාපු අදහස් වලින් අදහස් සංකල්ප ආකල්ප වලින් තමයි ගොඩනැගිලා තියෙන්නේ. හොඳට බලන්න ඔබගේ අත්දැකීම් ලෝකයයි එහෙම නැත්නම් ඔබට මේ බාහිර ඔබ ඇසුරු කරන සමාජයෙන් ඔබ මත පටවනු ලැබූ ලෝකයයි අතර තියෙන වෙනස. හුඟක් දේවල් දැකලා තියෙන ඔබේ ඇහින්ද. ඔබට හිතෙනවා මම මගේ ඇස් දෙකෙන් තමයි දැක්කේ කියලා. හැබැයි ඒක ඔබ ඔබගේ ඇස් දෙකෙන් දැකපු එකක් නෙමෙයි. වෙන කෙනෙක් දැක්කායි කියලා ඔබගේ අදහසට දාපු එක. ඔබ තුලට දාපු එක. ඔබ අහුවයි කියලා හිතන ඒවත් එහෙමයි. ඔබට දැනුණයි කියලා හිතන එකත් එහෙමයි. ඒ වගේම ඔබ හිතනවා කියලා කරන්නේ ඇත්තටම ඔබගේට තියෙන ස්වාධීන සිතුවිලි නෙමෙයි ඔබට තියෙන්නේ. ඒවත් සමාජයේ විසින් ඔබ ඇසුරු කරන ඒ සමාජයේ විසින් ඔබ සිටින වටපිටාව විසින් ඔබ මතට පටවන ලද අදහස් ටිකකින් තමයි ඔබේ මුළු ලෝකයම ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් හරියට බැලුවොත් ඔබගේ දැසින් දැකලා තියෙන්නේ මොනවාද කියලා බැලුවොත් ඒ දැසින් දැකලා තියෙන එක ඇත්තටම සුළුයි. එතකොට ඔබ අනුන්ගේ ඇස් වලින් තමයි දැකලා තියෙන්නේ හුඟක් දේවල්. අනුන්ගේ කන් වලින් තමයි අහලා තියෙන්නේ. අනුන්ගේ දැන ගැනීම වලින් තමයි දැනගෙන තියෙන්නේ. අනුන්ගේ සිතුවිලි වලින් තමයි ඔබ සිතන්නේ. හොඳට බලන්න ඔබගේ ඇතුළාන්තයට ගියන් පස්සේ ඔබ ඇතුලේ තවත් පුද්ගලයන් කීයක් ජීවත් වෙනවද? පුද්ගලයන් කියනවා මම අදහස් කරේ ඔබට ඉන්ෆ්ලුවන්ස් කරපු, ඔබට බලපෑම් කරපු, ඔබට අදහස් ගොඩනගපු යම් පුද්ගලයන් ඔබට පොඩි කාලේ ඉඳන් හම්බෙලා තියෙනවා. ඉතින් ඔබගේ ඇතුළාන්තයේ තාම ඔබේ පියා ජීවත් වෙනවා ඇති, මව ජීවත් වෙනවා ඇති. ඔබ ඇසුරු කරපු ගුරුවරු, ඔබට දකින්න අහන්න හම්බෙච්ච අය, හාමුදුරුවරු, පූජකයෝ. එහෙම නැත්නම් ඔබට අන්තර්ජාලයෙන් හරි එහෙම නැත්නම් පොතකින් හරි ෆිල්ම් එකකින් හරි දකින්න අහන්න ලැබුච්ච පුද්ගලයන්ගෙන් ආපු ආකල්ප ඔබගේම ස්වාධීන නොවන ආකල්ප අති විශාල ප්‍රමාණයකින් තමයි ඔබ සිතනවා කියන ක්‍රියාවලිය කරන්නේ. ඉතින් එතකොට මේක හරියට බැලුවොත් ඔබගේ මුළු ලෝකයම වගේ ගොඩනැගිලා තියෙන්නේ මේ අනුන්ගේ ඇස් වලින්, අනුන්ගේ කන් වලින්, අනුන්ගේ දැනගැනීම් වලින් සහ අනුන්ගේ සිතුවිලි වලින් ගොඩනැගෙන ලෝකයකින් තමයි ඔබ සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ. ඊට අමතරව එතනින් එහාට ගිහිලා ඔබගේම ස්වාධීන මොකක් හරි තියනවද කියලා බැලුවොත් ඒක දැන් ඔබටම පේනවා කියලා ඔබ ගත්ත එකකින් බැලුවොත් ඒකේ ඇත්තටම ඒකෙත් තියෙනවා පොඩි ප්‍රශ්නයක්. හිතන්න ඔබ ඉස්ලාම ජීවිතේ පළවෙනි වතාවට අඹ ගෙඩියක් කනවා. ඔබ පෙර දැනුමක් නැතුව. ඒ පළවෙනි වතාවට අඹ ගෙඩියක් දකින්න එකේ ඊට පස්සේ අඹ ගෙඩියක් කන එකේ ඊට පස්සේ ඔබ වැඩිහිටියෙක් විදිහට අඹ ගෙඩියක් කන එකේ අඹ ගෙඩියක් දකින්න එකේ සම්පූර්ණ වෙනසක් තියෙනවා. ਸਰව සම්පූර්ණයෙන්ම හිතා ගන්න බැරි අහසට පොළ වගේ වෙනසක් තියෙනවා. මොකද ඔබේ පළවෙනි අඹ ගෙඩියේදී පළවෙනි අඹ ගෙඩියේ අඹ රසය සහ අඹ ගෙඩියේ තියෙන අත්දැකීම ඇතුලේ නැති දෙයක් ඊළඟට ඔබ අඹ කනකොට තියෙනවා. එතකොට ඔබට අර සමාජයේ විසින් අඹ කියන වචනේ පවා අඹ ගෙඩිය කියන ඒ සංඥාව නාමකරණයෙන් පවා ඔබේ අත්දැකීම වෙනස් කරනවා. එතනින් එහාට ඔබ අඹ ගැන අහලා තියෙන, අඹ ගැන ගොඩනැගිලා තියෙන, ඔබට සමාජයෙන් ගොඩනැගිලා තියෙන ආකල්ප, අඹ කියන මේ වචනය
සහ මේ ගොඩනැගිච්ච අති විශාල ප්‍රමාණයකින් තමයි නැවත ඊට පස්සේ අත්දැකීම ගොඩනැගෙන්නේ. ඔබ අඹගෙඩියක් දකින්නවා කියලා හිතන්නකෝ. ඒ අඹගෙඩිය දකින්න වෙලාවේදී පොඩ්ඩක් බලන්න ඔබට පරණ මතකයන් නැතුව ගියොත්. පරණ මතකයන් තොරව ඔබට දැනට අඹගෙඩියක් බලන්න පුළුවන්ද? ඔබ අඹගෙඩියක් දකින්නවා කියලා හිතුවොත් අඹගෙඩිය නෙමෙයි ඔබ මේ වෙලාවේදී සමස්ත ලෝකයේම දකින්න ආකාරය බැලුවොත් ඔබට පෙර මතකයක් නොමැතිව ඔබට ලෝකය ග්‍රහණය කරගන්න බෑ. ලෝකයක් ග්‍රහණය කරගන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ලෝකය ගොඩනැගිලා තියෙන්නේ අර මතකයන් ඔස්සේ. මතකයන් කියන්නේ මේ ඔබේ නොවන ඔබේ ඇහෙන් නොදකපු ඔබේ කනින් නොහපු ඔබට ඔබගේ දැනගැනීම් වලින් දැන නොගත්තු ඔබගේ සිතුවිලි වලින් ගොඩ නොගැනගිච්ච අදහස් කොන්නකින් තමයි ඔබට ලෝකය කියන එක ගොඩ නැගෙන්නේ. දැන් ඔබට මෙතනදී කියන්න පුළුවන් ඊට අමතරව ඔබගේම අත්දැකීම් ටිකක් තියෙනවනේ කියලා. හැබැයි දැන් මේ වෙලාවේ ඔබට අත්දැකීමක් ග්‍රහණය කරගන්න අර ඔබට ගොඩනැගිලා තියෙන ඒ දත්ත ටිකට මේ මතකයන් ටිකෙන් තොරව පරිබාහිරව මේ වෙලාවේ අත්දැකීමක් ඇත්තටම ග්‍රහණය කරගන්න ඔබට අපහසු වෙන්නේ හොඳට බලන්න එක. ඉතින් එතකොට එතනින් එහාට ගිහිල්ලා ඉතින් එතකොට ඔබට පෙර අත්දැකීම කොහොමද ග්‍රහණය කරගත්තේ කියලා පොඩ්ඩක් බලන්න. එතකොට මේ පෙර අත්දැකීම් වලත් යම්කිසි මායාවක් තියෙනවා. යම්කිසි නොගැලපීමක් තියෙනවා. එතකොට ඔබට මේ සම්පූර්ණයෙන්ම ਸਰව සම්පූර්ණ විදිහට මේ ලෝකයේ ගොඩනැගිලා තියෙන්නේ මේ වගේ කතන්දර විදියට. ඒක හරියට ඔබගේ ලෝකේ හරියට නිකන් මේ වගේ. මිනිස්සෙක් උපදිනවා ලයිබ්‍රරියක් ඇතුලේ. අති විශාල ලොකු ලයිබ්‍රරියක් ඇතුලේ මේක සම්පූර්ණයෙන් මේක ජනෙලුත් නැහැ මුකුත් නැහැ. මේ ගොඩනැගිල්ල ඇතුලේ පොත් විතරයි තියෙන්නේ. ඌට එළියේ ඉරාලෝකයක්වත් මොකක්වත් කිසිම දෙයක් ඌට පේන්නේ නැහැ. ඒක ඌට පේන්නේ එකම දෙයයි. ඒක ඇතුලේ පොත් තියෙනවා. අති විශාල පොත් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ අති විශාල පොත් ප්‍රමාණය ඌ කියවනවා. දැන් උපන්දාසිට ඌ ඉන්නේ මේකෙන්. එතකොට මේ පොත්වල තියෙන දේවල් වලින් ඌට ලෝකය ගොඩනැගෙනවා. අතර මේ ලෝකය ඌට මේ පොත් හරහා ඌ ලෝකේ මෙයයි කියලා ඌ හිතා ගන්නවා. ඊට අමතරව මේ ලයිබ්‍රරියට හිටපු ගමන් එනවා. මේ ලයිබ්‍රරියේ පොත් කියවන්න තවත් කට්ටිය එනවා. ඒ ආවන් පස්සේ වුන් සමගත් උන්ට පොටි කෙටි සංවාදයක් ගොඩනගා ගන්න හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ අතන මෙහෙම එකක් තියෙනවා, මෙතන මෙහෙම එකක් තියෙනවා. අතන මේ වාගේ දියැලක් තියෙනවා, මෙතන මෙන්න මේ જાතියේ කෑමක් තියෙනවා කියලා විස්තරයක් කියනවා. ඉතින් මේ ආපු මේ පුද්ගලයෝ මේ අනිත් මිනිසුන් කියන විස්තරෙන් සහ ਉਹ කියවපු පොත් මතින් ਉਹ ලෝකයේ ගොඩනැගෙනවා. ਉਹ දන්න හොය හිතන ලෝකයක් දන්නවා කියලා. ඉතින් ඇත්තටම ඔබ හරියට බලන් ගියොත් ඇත්තටම ඔබත් හරියට ඒ වගේ තමයි. ඔබ අනුන්ගේ ඇස් වලින් දැකපු, අනුන්ගේ කන් වලින් ආපු, අනුන්ගේ දැනගැනීම් වලින් දැනගනිපු, අනුන්ගේ සිතුවිලින් සිතන අර ලයිබ්‍රරියේ සිටින පුද්ගලයා වගේ තමයි, පුද්ගලයාට ගොඩනැගෙන ලෝකයේ වගේ තමයි අපිට මේ ගොඩනැගිලා තියෙන ලෝකය. ඒකට අපිට මේ තියෙන කතන්දර විදියට තමයි ලෝකයේ තියෙන්නේ. ඉතින් මේකෙන් ඔබට අත මිදෙන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම එකක් ඇත්තටම නැහැ. ඔබ මේකෙන් අත මිදෙනවා, මේ කතන්දර වලින් ගැලවෙනවා, මේ කතන්දර වලින් තොරව ලෝකයක් පවතිනවා කියලා අපි ගත්තට ආයිත් අපි ඒ ලෝකයෙන් ගැලවෙනවා කියන එක හදාගන්නේ අර කතාව කතන්දරයක් විදිහට තමයි. ඉතින් එතකොට මේ ගැලවීම කියන එක විමුක්තිය හරි මොකක් හරි කියන එකත් ඔබට අර එක්කෝ අර ඔබ ලයිබ්‍රරියේ ඉන්න මිනිස්සයා පොතකින් කියවපු එකක්, එහෙම නැත්නම් ඒ ලයිබ්‍රරියේ පොත් කියවන්න ආපු තව මිනිස්සෙක් කියපු කතාවකින් ඔළුවේ හදාගත්තු කතාවක් මිසක් එතනින් එහාට එකක් නැහැ. උදාහරණයක් විදිහට මේක තවත් එහාට ගියොත් දැන් මම මේ කියන එක පවා ඔබට එන්නේ ඔබේ ලයිබ්‍රරිය ඇතුලේ ඉන්න පුද්ගලයා ඔබ කියලා හිතුවොත් මේ ඔබ හමු වීමට මේ ඇවිල්ලා ඉන්නේ එළියෙන් ඇවිල්ලා ඉන්න මිනිස්සයා කියන කතන්දරයක් වගේ තමයි දැන් මම මේ කියන එක පවා ගොඩ නැගින්නේ. එහෙම තමයි ඔක්කොම දේශකයෝ දකින ධර්මය ඔක්කොම සියල්ලම ඉන්නේ එහෙමයි. එතකොට සියලු දැනුම ඔක්කොම මේ විදිහට තමයි ගොඩ නැගෙන්නේ. සමස්තයම. ඉතින් ඒක තේරුම් ගන්න. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ ඔබ මගේ හිතෙන් හිතලා නෙමෙයි. ඔබට ස්වාධීනව බලන්න පුළුවන් වෙන්න ඕනේ ඒක. තව කෙනෙක්ගේ ඇහින් දැකලා, තව කෙනෙක්ගෙන් කනෙන් අහලා, තව කෙනෙක්ගෙන්
දැනීම් වලින් දැනගෙන තව කෙනෙක්ගේ සිතකින් සිතාගෙන මේක කරන්න බෑ. තමන්ට ස්වාධීන වූ දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න නම් ඔබ ඉස්සලාම බලන්න ඕන ඔබට ස්වාධීන නොවන ඔබගේම නොවන අදහස් මොනවාද? ඔබගේම ඇස් වලින් නොදකපු ඔබගේ කන් වලින් නොහපු ඔබගේ දැනගැනීම් වලින් නොදැනගත්තු ඔබගේ සිතුවිලි වලින් ගොඩ නොනගිච්ච ඔබගේම නොවන දේවල් ටික මොනවාද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම එකක් තියෙනවා කියලා හරිය අඩුම ගන්න තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තොත් තමයි ඔබට ස්වාධීනත්වයක් කියන එකක් එන්නේ. හැබැයි එහෙම ආවයි කියලා ඔබට මේකෙන් ගැලවෙනවා කියලා එකක් කරන්න බෑ. ඒ කියන්නේ ඔබට එතනින් එහාටත් ඔබට කරන්න වෙන්නේ ඔබට අනුන්ගේ ඇස් වලින් දකිලා, අනුන්ගේ කන් වලින් අහලා, අනුන්ගේ දැනගැනීම් වලින් දැනගෙන, අනුන්ගේ සිතුවිලි වලින් සිතන්න විතරයි. එතනින් එහාටත් පුළුවන්. අර ලයිබ්‍රරියේ ඉන්න මිනිස්සයා එයා ගොඩනගාගෙන ඉන්න ලෝකයේ තියෙන ගැටලුව එයා තේරුම් ගත්තට එයාට ලයිබ්‍රරියෙන් එළියට යන්න බෑ. එයාට ඊට පස්සෙත් තියෙන මේ ලෝකෙම තමයි. එතකොට ඒක ඇත්තටම මේ ලෝකේ ඇති වැරද්දකුත් නැහැ. එක පැත්තකින්. ඒක මම හරියට ඔබට මෙහෙම කියන්නම්. මිනිස්සෙක් සිහිනයක් තුළ ජීවත් වෙනවා. ඌට තියෙන මේ සිහිනය විතරයි. එතකොට හිතන අවදි වීමක් කියලා එකක් නැත්තම් තියෙන්නේ සිහිනය විතරක් නම් එතකොට ඒ සිහිනය යථාර්ථයක් වෙනවා. මායාව විතරක් නම් පවතින්නේ. මේ මායාව නැවත යථාර්ථයක් වෙනවා. එතකොට මේක අපි මේ කතන්දර ලෝකයෙන් හදගොඩ නැගිච්ච කතන්දර ලෝකයක් තියෙනවා. ඒක දැනගන්න. ඒක දැනගෙන ඒක පරිහරණය කරන්න. ඒකෙන් අත මිදින්න හදන එකත් අපි තව හදාගන්න තව කතන්දරයක් කියලා දැනගන්න. මේ දැන ගැනීම පවා තව කතන්දරයක් කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ සිහිනය රස විඳින්න.